ඉදන් බඩිංගුරු කරලක රස බලබල දැන් යන්නේ උඩවලව ඩෑම් එක පැත්තට උඩවල ඩෑම් එක පැත්තට ගිහිල්ලා ඊට පස්සේ තමයි අපි යන්න හිතන් ඉන්නේ කැලේ ඇතුළට. ඩෑම් එක මේ පැත්තෙන් පටන් ගන්නෙ. මේ ටයිම් එකේ නෑ හැබැයි පොඩ්ඩක් අවුවසර වැඩි හොඳටම මේ එතන තමයි ඩෑම් එක මේ පටන් ගන්න තැන. වම් පැත්තේ තියෙන්නේ වාන්දුර ටික. පල්ලෙහා වලින් පේන්නේ වාන්දුරට. වානරියාම මේ පැත්තෙන් තමයි මේ වතුර පාර පල්ලෙහාට යන්නේ. අපි පොළොන්නරුව පැත්තේ ඉඳලා ආපු නිසා මේ අපට ඩෑම් එක හම්බෙන්නේ නැහැ මේ උඩවලව ගේට් එකට යනකොට. ඉතින් ඒක නිසා අපි උඩවලව ගේට් එක පහු කරගෙන ආව ඩෑම් එකට. ඩෑම් එක පොඩ්ඩක් බලලා ඊට පස්සේ අපි ආපහු හරවගෙන යන්න ඕන මේ උඩවලව ඇතුළට යන්න. වැඩි වාහන නැති හින්දා මේ හොඳට බලා ගන්න පුළුවන් ඩෑම් එක වාහනෙන් යන ගමන්. දැන් ඩෑම් එක බලලා ආපස්සට දැන් මේ උඩවලව එන්ට්‍රන්ස් එකට තමයි දැන් මේ අපෝ පිටත් වෙන්නේ. ඉන්න සෙට් එක කට්ටිය දැන් ඉවසිල්ලෙන් බලන් ඉන්නේ ඇතුළට යනකම්. ඇතුළට යන්න තියෙන පාර නම් ටිකක් කැඩලා තියෙන සමහරක් වාහනයක් අපිට ඕන නම් අපේ වාහනේ එළිය දාලා මේ අපි නවතින තැනට අපිට සෆාරි ජිප් එකක් යන්න පුළුවන්. මේ නැත්තම් අපි අපේ වාහනේම යන්න පුළුවන්. පාර පොඩ්ඩක් සවුත් වෙගෙන පොඩි පාත වාහන වලට යන්න අමාරු තත්ත්වයක් තියෙන. මොකද මේ අර වලවල් හින්දා යට වදිනවා. මෙතන තමයි අපි අද රැයට නවතින්නේ. දැන් සීනුග්ගල බංගලෝ එකකට කියන්නේ. ඒ කියන්නේ උඩවලව මේන් ගේට් එකේ ඉඳලා කිලෝමීටර් 12ක් ඇතුළට එන්න ඕන මේ බංගලෝ එකට එන්න. ඉස්සරහ පොඩි එකක් තියෙනවා. හොඳ විව් එකක් තියෙනවා. මේ තියෙන්නේ අපි අද රැයට නවතින සීනුග්ගල බංගලෝ එක. දැන් තා චුට්ටකින් යනවා සෆාරි එක. සෆාරි එක යන්න පටන් ගත්තා. අපේ නැවතිලින්න තැනට අපි ගෙන්න ගත්තා මේක මේ සෆාරි ජිප් එකක්. දැන් වැස්ස නැති හින්දා ගස් කොළන් ඔක්කොම නිකන් වේරිලා ගිහින් වගේ තමයි තියෙන්නේ. ඒ හින්දා පොඩ්ඩක් වැස්ස අඩුයි හින්දා සත්තු ටිකක් අඩුයි මේ අපි යන පාර දෙපැත්තට වෙන්න. සාමාන්‍ය වැහි කාලේට තමයි සත්තු බලන්න ඉන්නවා කියේ වැහි කාලේට. දැන් මොකද මේ කාලේට වැස්ස නැති හින්දා සත්තු මේ පාරවල් ලයිනට එනවා අඩුයි. මේ වැව් හිඳිලා වගේ ගිහින් තියෙන්නේ. ඒ කියන්නේ වැස්ස නැති හින්දා. දැන් මේ අලි බලන්න යන ගමන් උඩවලව වැව් පිටියට. මේ පැත්තෙන් යන්නේ උඩවලව වැව් පිටියට. වැව් ඉස්මත්තට අලි එනවා කියනවා මේ වතුර බොන්න. එහෙනම් අපි මොකද අපේ කැලේ ඇතුළේදී ඒක අලියෙක්වත් හම්බුන්නේ නැහැ. මොකද මේ වතුර නැති හින්දා. දැන් අපි මේ වැව් ඉස්මත්තට යනවා. මේ ජිප් එකෙන් යනවා. ඒගොල්ලෝ අපි එක්ක යනවා. ජිප් එකෙන් යනවා එතන වැව් ඉස්මත්තට.
විස්මත්තට ආපුවාම මේ අපිට බලා ගන්න පුළුවන් මේ අලි ඉන්නවා. ඒගොල්ලෝ මේ වාහන වලට බය නැහැ. මොකද ඒගොල්ලෝ වාහන වලට හුරු නිසා මේ කලබලයක් නැහැ. ඒගොල්ලෝ කියන්නේ ඒගොල්ලන්ගේ පාඩුවේ ඉන්නවා. අපිටත් සද්ද කරන්නේ නැතුව මේ පාඩුවේ බලාගෙන ඉන්න පුළුවන් ඒගොල්ලෝ දිහා. එතන මං හිතන්නේ අලි 20කට විතර ප්‍රමාණයක් මේ අපිට අපේ ගයිඩ් කරන කෙනා නම් කිව්වේ මොකද අපි කැලේ ඇතුළට ආපුවම අපිට බංගලෝ එකේ එක්කෙනා එතකොට ගයිඩ් කෙනෙකුයි අපිට දෙනවා. ගයිඩ් කියන්නේ වන ජීවි නිලධාරි කෙනෙක්. එයා කිව්වේ නම් මේ සාමාන්‍ය අලි 500ක් 550ක් අතර ප්‍රමාණයක් ඉන්නවලු උඩවල කැලේ. දැන් අපිට මේ වෙලාවේ මෙතන දැක්ක ගන්න පුළුවන් අලි 20ක් 25ක් අතර ප්‍රමාණයක් මෙතන ඉන්නවා. අපි මේ ජිප් එකේ ළඟට ගියාට ඒගොල්ලෝ එහෙම කලබල වෙන්නේ නැහැ. මොකද ඒගොල්ලන්ට වාහන හොරු නිසා ඒගොල්ලෝ තමන්ගේ පාඩුවේ ඉන්නවා. ඔයගොල්ලෝ දෙන්න වෙලාවක උඩවල ඇවිල්ලා අලි බලන්න පුළුවන්. හැබැයි වැහි කාලේට තමයි හොඳයි කියන්නේ. වැස්ස නැති කාලේ ටිකක් සත්තු නෑ, සත්තු බලන්න අඩුයි අපිට. එහෙනම් හැමෝටම ආරාධනා කරනවා දිගටම රැඳිලා ඉන්න Roam with Uma YouTube channel එකත් එක්ක. එහෙනම් හැමෝටම සුබ දවසක්.